ඇත්තට මේ හොඳින් හැම එකම වටහා ගත්තට පස්සේ දැනෙන නිදහස. මරණයක්වත් මරපියක්වත් වෙන්නේ එන්නේ හේතුවයි. මේක සිතුවිල්ලකින් හිතන එකක් නෙමෙයි. අභ්‍යන්තර පරිවර්තනය. ඔබ කවුද? ඔබ තමයි උද්දීපනය. ඔබ මිදුණා කියලා ඔබ දැනගන්නේ උද්දීපනය පිටවෙන්නකොට. ආයතන හයෙන්ම එන්නේ උද්දීපනය. මොකක් කරේ පිනවන දෙයක් තියෙනවා. සිතුවිල්ලක් කරේ ඔබ පිනවනවා. ඊගාවට කරන එකක් ගැන ඔළුවේ තියාගෙන අර කැරට්ටලේ අර ආශ්‍රයගේ ඉස්සරහින් කැරට්ටලේ තියන් ගියා වගේ. නේද? මනෝ සංචේතනික ආහාර, සිතුවිලි ආහාර. ඒ ඔබගේ ප්‍රධාන ආහාරය. සිතුවිලි ආහාර. නේ? අපි කනවා මේ ශරීරේ නඩත්තුවට. අපි හිතනවා හිතේ නඩත්තුවට. හිතට බෑ ඊගාවක නැතු වෙයි. ඒ නිසා අපි ඊගාට කරන දේවල් කියවනවා හිතනවා. ඔබ මේ සත්‍ය දැක්කට පස්සේ ඔක්කොම සිද්ධියක් විතරයි. අර පාරෝදියෙන් තිබ්බවට. නිවනත් අතහැරපු දවසට ඔබ නිවන් දකිනවා. අපි බලමු ඔබ අද දවසේ කොහොමද කටයුතු කළේ? අවංකව මේ මගේ අනායන කතා කරන්න බෝධය. අවංකව යනවා. ඔබ අවංකව මේ නිවන් මඟ කටයුතු කරනවා. ඔබේ කතාව අවංකව කියන්න ඕන. ඔබ ඔබට අවංක නැත්තම් ඔබේ මාන්න මමයා බලවත් නම් ඔබට බෑ වතුර වගේ කතාවක් කියන්න. ඔබ අසරණයි. නැත්te මේ සරණයි. ධම්මෝ මේ සරණයි. ඔබ මේ ධර්මතාවය හරියට අවබෝධ නොවීම නිසා අසරණයි. ඒ අකම්පිත බුද්ධ භාවය. ඔබේ සිතේ අභ්‍යන්තරයෙන් මතුවෙන ආකාරය. දැක ගන්න ඔබ අදක්ෂ නම් ඒ අකුසලයේම ඔබට නිවන වෙනවා. එහෙමයි. හරිම සරලයි. හරිම සුන්දරයි. ඒ සුන්දරව දකින කෙනා. ඔබටත් යුතුයකම් තියෙනවා. යුතුයකම නිහඬව ඉන්න එක නෙමෙයි. ආරණ්‍යසි සමග එකතු වෙන්න. මේ කතාව තව ටිකක් සුන්දර කරන්න. ඒ ඔබේ වෙලාව. එනිසා තමයි අපේ සරණ මහල්ල වගේ අය. අතරම මේ ලෝකෙ පුරාම සිටිනවා. මේ දැන් බොහෝ අය කතා කරනවා. අපි බලමු ඔබේ කතාව, ඔබේ ස්වභාවය කොයිතරම් දුරට මේ ගැලපෙනවද? ඔබ ඒ අත්දකින්නවද? අපිට දැනෙනවා. එහෙමයි. තමන්ගේම කතාව. තමන්ට. ඒ යුතුයකම හැමෝටම ආදර්ශයක් වෙන්න. ඒ කතාව.